ඉතින් ඔයත් SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකක් යූස් කරනවා නම් ඔයා මේ ළඟදී ඔයාගේ පැකේජ් එක අප්ඩේට් හරි ඩවුන්ග්‍රේඩ් හරි කරා නම් ඔයාට බලා ගන්න පුළුවන් ඇති ඔයාගේ බිල් එකේ මේ වෙද්දී පැකේජ් එකේ ඩබල් ප්‍රයිස් බිල් එකක් SLT එකෙන් එවලා තියෙනවා. ඉතින් මේ වීඩියෝෙන් අද අපි කතා කරනවා ඇයි මෙහෙම SLT එකෙන් ඩබල් ප්‍රයිස් බිල් එකක් එවන්නේ, ඒ වගේම කොහොමද මේ විදිහට ඩබල් ප්‍රයිස් බිල් එකක් එන්නේ නැතුව ඔයාගේ ෆයිබර් කනෙක්ෂන් එකේ පැකේජ් එක අප්ඩේට් හරි ඩවුන්ග්‍රේඩ් හරි කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝෙන් අද මම කතා කරනවා. ඉතින් මගේ කලින් තිබ්බේ අන්ලිමිටඩ් ෆැමිලි 7990 පැකේජ් එක. ඉතින් මම මේ වෙද්දී මගේ 5990 අන්ලිමිටඩ් හෝම් පැකේජ් එකට මගේ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ බිල් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම අමතර charge එකක් නැතුව මම මේ විදිහට මගේ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරන් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ විදිහට අමතර එක්ස්ට්‍රා ඩබල් බිල් එකක් එන්නේ නැතුව ඔයාගේ SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකේ පැකේජ් එක අප්ඩේට් හරි ඩවුන්ග්‍රේඩ් හරි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝත් එක්ක දිගටම ඉන්න. අද මම කියලා දෙනවා කොහොමද මේ වැඩේ ලේසියම කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ කොහොමද අනිවාර්යයෙන් ලයික් කරන්න, ඒ වගේ තම channel එක subscribe කරලා නැත්නම් යටින් subscribe කරලා එකතු වෙන්න. Welcome to Tech by Sanduru. ඉතින් මුලින්ම මම මගේ බිල් එක පෙන්නලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ මගේ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරාට පස්සේ ඊට පස්සේ ආපු බිල් එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් පැකේජ් එක ගන්න විතරයි මෙයාලා charge කරලා තින්නේ. අමතර කිසිම ඩබල් ප්‍රයිස් බිල් එකක්වත් කිසිම අමතර ගාස්තුවක් මේකේ ආයෙ වෙලා නැහැ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් දැන් අපි කතා කරමු ඇයි මෙහෙම ඩබල් ප්‍රයිස් බිල් එකක් එන්නේ. ඒ වගේම කොහොමද මේක වළක්වගෙන ඔයාගේ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් හරි අප්ඩේට් හරි කරගන්නේ කියලා. ඉතින් දැන් අපි කතා කරමු ඇයි ඔයාලට මේ විදියට ඩබල් ප්‍රයිස් බිල් එක මුලින්ම SLT එකෙන් එවලා තියෙන්නේ කියලා. ඉතින් මේ SLT ලා පාවිච්චි කරන්නේ බිලින් සිස්ටම් එක විදිහට ඇඩ්වාන්ස් බිලින් කියන සිස්ටම් එක. ඉතින් මේ සිස්ටම් එක නිසා තමයි ඔයාලට ඩබල් ප්‍රයිස් බිල් එකක් මේ විදිහේ SLT එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මම කියන්නම් කොහොමද මේ ඇඩ්වාන්ස් බිලින් ඔප්ෂන් එකෙන් ඔයාගේ බිල් එක ඩබල් වෙන්නේ නැතුව පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් හරි අප්ඩේට් හරි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ SLT එකට කෝල් කරන්න. කෝල් කරලා ඔයාගේ ෆයිබර් කනෙක්ෂන් එකේ බිලින් ඩේට් එක හොයාගන්න. ඉතින් මගේ කනෙක්ෂන් එකේ නම් පළවෙනිදා. ඒ කියන්නේ හැම මාසෙම පළවෙනිදා තමයි බිලින් ඩේට් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් SLT එකට කෝල් කරලා ඔයාගේ බිලින් ඩේට් එක කවද්ද කියලා ලේසියෙන්ම හොයාගන්න. ඉතින් මේ බිලින් ඩේට් එකට තමයි ඔයාගේ බිල් එක ක්‍රියේට් වෙන්නේ. ඉතින් මේ බිලින් ඩේට් එක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ ස්ටෙප් ටික ලේසියෙන්ම කරන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ බිලින් ඩේට් එකට ඔයාගේ පැකේජ් එක අප්ඩේට් හරි ඩවුන්ග්‍රේඩ් හරි කරන එක විතරයි. ඒ කියන්නේ ඔයාගේ බිලින් ඩේට් එක පළවෙනිදා නම් ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනිදා වෙනකන් ඉවසලා ලේසියෙන්ම ඔයාගේ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් හරි අප්ඩේට් හරි කරගන්න. එතකොට පුළුවන් අමතර කිසිම ගාස්තුවක් නැතුව ඔයාගේ බිල් එක ඩබල් වෙන්නේ නැතුව ඔයාගේ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් හරි අප්ඩේට් හරි කරගන්න. ඉතින් ඔයා බිලින් ඩේට් එක නැතුව වෙන දවසක මේක අප්ඩේට් හරි ඩවුන්ග්‍රේඩ් හරි කරොත් ඔයාට ඩබල් ප්‍රයිස් බිල් එකක් ඊළඟ මාසේ බිල් එකට ඇඩ් වෙලා තමයි SLT එකෙන් එවන්නේ. ඉතින් මේක වෙන්නේ මේ ඇඩ්වාන්ස් බිලින් කියන මෙකනිසම් එකකින් හින්දා. ඉතින් මේක නිසා තමයි ඔයාගේ SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකේ බිල් එක මේ විදිහට ඩබල් ප්‍රයිස් වෙලා එන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සිම්ප්ලි ඔයාගේ බිලින් ඩේට් එකට ඔයාගේ පැකේජ් එක අප්ඩේට් හරි ඩවුන්ග්‍රේඩ් හරි කරගන්න එක විතරයි. ඉතින් මේ විදිහට තමයි SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එක ලේසියෙන්ම ඩවුන්ග්‍රේඩ් හරි අප්ඩේට් හරි කරන්න පැකේජ් එක ඩබල් බිල් එකක් එන්නේ නැතුව. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් යටින් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අයිත් සෙට් මේ Tech by Sanduru.